අක්කේ ඔය බත් එකට තව ඊරු මස් ටිකක් බෙදා ගන්න. සීතනංගි මම කාපු රසම උරුමස් කරිය මේක තමයි. දැන් රෑ වෙලා වැඩි. මස් කාලා වතුර බීලා හැම යන්න හොඳ නැහැ. තාත්තේ අපි යන්නේ වෙන පාරකින්ද? මේ පාර හරිම කළුවරයිනේ. බය වෙන්න එපා ළමයිනේ. මට තාම දැනෙන්නේ අර මස්වල රස. දෙයියනේ මොකද උනේ? මේ යකඩේට මොනවා වෙලාද මන්දා? දෙයියනේ මොකද උනේ? මේ යකඩේට මොනවා වෙලාද මන්දා? මස් සුවඳ. මේ තියෙන්නේ මස්. අපෝ යන්තම් මේ යකඩේ හදාගත්තා. යකෝ මාත් දන්නවනේ මේව හදන්න. බලාගෙන ගියාම ගෑරේජ් එකටම යන්න ඕනේ. අම්මේ ඇයි අම්මේ ඔයා ගැහෙන්නේ? මට බඩගිනි. කෝ මස්? මට මස් සොවනේ. මං කිව්වා ඇව්වද නෑනේ. ඒකකමට මස් කෑවනේ. යකෙක්වත් වහිලත කෑ ගහන්නේ. මොකද අනේ කෑ ගහන්නේ බඩගිනි කියලා කෑවා විතරනේ. මොකක් වෙලාද ඔයාට අද බං? මේක මගේ මේ ඇඟ පුරාම තියෙන්නේ මස් සුවඳ. මට කන්න ඕනේ. තොපි මට කන්න දීපියව. කාන්ති මොකද මේ? මං කිව්වා මස් කාලේ යන්න හොඳ නෑ කියලා. පෙරේතකමට කෑවනේ ගල. හෙලෝ කට්ටඩි මහත්තයෝ. පොඩි හදිස්සියකට ගත්තේ. අපේ ගෙදර එක්කෙනාට යකෙක් වැහිලානේ මඩගේ. හෙලෝ සුනිල් මල්ලි කියන්නේ. අයියෝ සුළු වැඩක් නේ. මල්ලි අපි යක්කුන්ට කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා. ඔයා බය වෙන්න එපා. මං එන්නම් අද. සුනිල් මල්ලි ඔන්න මං ආවා. මල්ලි බය වෙන්න එපා මං ඉන්නකම්. අපි බලමුකෝ මේ යකා කවුද කියලා. නමෝ අපගේ සර්වඥ රාජ උත්තමයාගේ අනුභවයෙන් ආජ්ජාවෙන් මිහිපිට යකුන් යක්ෂණියන්ට බය නැතයි කියා. මට තටුවක තියලා කන්න දෙනකම් මම යන්නේ. කුලවන්තයක් කරපන්. මල්ලි තොইলයක් නොකර නම් මේ ප්‍රේතයා යන එකක් නෑ. හරි ඇදුරු මහත්තයා. අපි හෙට රැටම තොইল තියාගමු. ඕම් ගුරුවරන් ගුරුපත් ප්‍රකාශ දෙවියන්ට කියන්න කලින් මෙතනින් ගියා නම් හොඳයි. ඕම් නමෝ සූනියම් දේවෝ නමः. අනේ පිච්චෙනෝ. ඔන්න මල්ලි මම මේ ප්‍රේතයා පැන්නුවා. දවස් 21ක් යනකම් පිලී ಜಾති මුකුත් කන්න දෙන්න එපා වුණා. බොහොම පිං අයියේ. ඔයාට ගන්න.